තෙරුවන් සරණයි. අද මා මේ වීඩියෝ එක කරන්නේ අතහැරීම ගැන. මේ අතහැරීම කියා මේ හැමදෙනාම කියනවා මේ ධර්ම වලට හැමතැනම කියන්නේ මේ අතහැරීම. පුරුදු කරන්න ඕනි අතහැරීම. පුරුදු කරන්න නම් ඕනි තමයි අතහැරීම. අතහැරීම පුරුදු කරන්න පුරුදු කිරීමත් එක්කම ඊට වඩා දෙයක් තියෙනවා. අතහැරීම අතහරින්න තියෙන දෙයක් ඕන. අතහරින්න තමා අල්ලපු දෙයක් තියෙනවා. අල්ලපු දෙයක් නැතුව අතහරින්න බෑ. ගොඩක් දෙනෙක් කියන කතාවල් තමයි මේ අතහැරියාම මේ සසර දුකින් එතෙර වෙන්න පුළුවන්. මේ අල්ලාගෙන ඉන්නකන් තමයි මේ සසරේ ඉන්න බෑ කියලා මිනිස්සු ගොඩාක් දුරට වාසියට හදාගෙන තියෙනවා. වාසියට සමහර දුකටපත් වෙච්ච දුප්පත් අය ඉන්නවා අසරණ වෙලා පෙර සසරේ කර්ම නිසා පාපේ පළ දෙන නිසා දරා ගන්න බැරුව අනේ වැඩක් නෑ මේ සංසාරේ දුකයි මේ සසර අතාරිනවා මට නම් මෙතනින් එහාට මට ඕනේ නෑ මොකවත් මට ගෙවල් දොරවල් ඕනේ නෑ මට ඉඩ කඩම් ඕනේ නෑ මේ ලෙඩ සුව කරගන්න බැරි තරම් ලෙඩ වලටපත් වෙලා ඒ අය ඉන්නේ ඒ ලෙඩ වලටපත් වෙලා තමන්ට තමාගේ ස්වාමියා නොමග ගිහිල්ලා තමන්ගේ දූ දරුවෝ හිතුවක්කාර වෙලා මේ වයින් ඒගොල්ලෝ හිතනවා අනිත්‍ය නම් ඒගොල්ලොන්ට තේරෙනවා අනිත්‍ය කියන්නේ හැම දෙයක්ම දුකයි කියලා තේරෙනවා ඒ ඇරෙන්න අතහරින්න ඇත්තටම ඒ අය අල්ලපු දෙයක් නෑ ඒගොල්ලොන්ගේ අසාමාන ආසාවල් තියෙනවා ඒ අයට මේ අල්ලන්න කියන්නේ නොලබපු ආසාවල් තියෙනවා. ආසාවල් පොදි බැඳගෙන ඒවා නොලැබෙන නිසා මේගොල්ලෝ අතාරීම සැනසීමක් කියලා ඉවරලා හිටන් අතහැරලා. අතහැරියයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ අතහැරීම නම් කවදාවත් පළක් වෙන්නේ නැහැ. මේක නිවනට නම් හේතු වෙන්නේ නැහැ. නිවනට හේතු වෙන්නේ ඒක තමන්ගේ අහිමි වීම නිසා තමාගේ සිත රවට්ටා ගැනීම. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා අල්ලා ගැනීම සුදුසු නෑ කියලා. ඒ නිසා අපි අල්ලන්නේ නෑ කියලා හිතාගෙන නොලැබීම නිසා අල්ලන්නේ නෑ. එහෙමනම් මේ සසර දුකින් එතර වෙන්න පුළුවන් හරි ඉක්මනට එතර වෙන්න පුළුවන් කට්ටිය තමයි මේ අසරණ වෙච්ච හිඟන්නෝ. ඒගොල්ලන්ට මොකුවත් නෑනේ. මොකුත් නෑ. අසරණ වෙලා ආහාර ටික විතරයි. ඒගොල්ලන්ට ලැබෙන්නේ. ඒකත් ඉල්ලලා ලැබෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට හරි ලේසියිනේ එහෙනම් සසරින් එතර වෙන්න. ගෙවල් දොරවල් ඉඩ කඩන්න යාන වාහන සහ සහෝදරයෝද නෑදෑයෝද අම්මා තාත්තා මොකෙක්වත් නෑ. ඒගොල්ලන්ට ඉතින් ඩක් ගාලා සසරේ ගිහිනා ඒගොල්ලෝ සසරෙන් එතර වෙන්න ඉබ්බෑ. එහෙම එතර වෙන්න පුළුවන් ගමනක් බුදුහාමුදුරුවෝ නම් දේශනා කළා නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ ඉස්සල්ලා සර්ව සම්පූර්ණ මිනිසෙක් වෙන්න ඕනි. මිනිසෙක් වෙන මාර්ගය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා නෑ මේ සසර දුකෙන් සුටුස් ගාලා එතර වෙන්න කියලා. එහෙම එකක් නෙමෙයි මේ බුද්ධ දේශනාව ඇතුලේ තියෙන්නේ. බුදුමග ඇතුලේ තියෙන්නේ මෙලෝ පරලෝ සැප ලබලා ඒක අවබෝධ කරගෙන ඒ සසරේ දෙව් මිනිස් සැපතේ ගමන් කරන්න දෙව් මිනිස් සැපතට එනකම් මේ හැමදෙනාම එන්න ඕනේ. ආවට පස්සේ තමයි මේ සසර දුකින් එතර වෙන්න පුළුවන් අවබෝධය ලැබෙන්නේ. නිසි මග ඵල අවබෝධ වෙන්නේ. එතකන් කරන ඔය ඔක්කොම කරන අතහැරීම් කියලා කරන්නේ අල්ලන්න ඕනි තැනුත් අල්ලගත යුතු තැන් අතහරිනවා මේ මෝඩ මිනිස්සු. ඒ සිල් ගන්නවායි කියලා ඉවරලා හිටන් සිල් රෙද්දු පෙරවාගෙන ගෙදර ගිහිල්ලා ගෙදර තියෙන ප්‍රශ්න ඔක්කොම ජරාව හැලියක් ගේ ආස්සේ ජරා හැලියක් අසූචි වලක් ගෙදර ඒ ස්වාමියාට කණ්ඩ නෑ ස්වාමියාගේ ඕන එපාකම් එතන ඒ මනුස්සයා එතන කුණු වෙනවා ගැහැණි බිරිඳ එහෙ කුණු වෙනවා දූ දරුවෝ එහෙ කුණු වෙනවා දූ දරුවන්ට යුතුයකම් ඉෂ්ට වෙලා නැහැ දූ දරුවෝ නොමගට යනවා දෙමව්පියෝ
ඔහේ අයාලේ යනවා. එතන හිටන් පොයට සිල් රිද්දක් පෙරවගෙන අනේ මේ සසරින් එතර වෙන්න ඕනේ. මේවා අල්ලගෙන හරියන්නේ නැහැ කියලා කිසිම යුතුයකමක් ඉෂ්ට නොකර සසරින් එතර වෙන්න හදන අමූතුම මගක ගමන් කරන පිරිසක් තමයි මේ කාලයේ මේ මේ ඉන්නේ. ඒ අවබෝධ කරගෙන තියෙන්නේ අමූතුම ධර්මය. මේක නෙමෙයි සත්‍ය. සත්‍ය නම් අවංකවම තමා සුදුස්සෙක් බවට පත් වෙන්න ඕනේ. සුදුස්සෙක් මේ ධර්මය උපයෝගී කරගන්න කියන්නේ ධර්මය අහන්න කියන්නේ ධර්මය මේ හාමුදුරු කෙනෙක් ඉස්සරහා ඉඳන් බණ කියනකොට අපි අය සාදු සාදු කියලා බලාගෙන ඉන්නවා මේ බණ වදිනකම්. දැන් මට බණ වැදිලා තියෙන්නේ. දැන් මට සසරින් එතර වෙන්න පුළුවන්. මට බණ වැදිලා. බණ ඇහුවට වැඩක් නැහැ. කොච්චර බණ දිහා බලාගෙන හිටියත් වැඩක් නැහැ. ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් ධර්මය අවබෝධ කරගෙන නියම මනුස්සයෙක් වෙන්න ඕනේ. තමාගේ සිතට උපදිනවා නම් යම්කිසි ආසාවක්, ඒ ආසාව සංසිඳවා ගන්න ඕනේ. ආසාව ජය ගන්න ඕනේ. ඒ ආසාව ජය අරගෙන ඒ ආසාව ජය ගත්තට පස්සේ අන්න අතහරින්න පුළුවන්. කෙනෙක් ලබපු දෙයක් අතහරින්න පුළුවන්. නොලබපු දෙයක් අතහරින්න ඕනේ නැහනේ. අතහරින්න බෑ. මොකද අතහරින්න Tamanට නෑ. Tamanට තියෙන්න ඕනේ අතහරින්න. දැන් නිරෝගී සම්පත්. අන්න නිරෝගී සම්පත් දිනන්න ඕනේ. නිරෝගී සම්පත් දිනපු කෙනාට අතහරින්න පුළුවන්. එතකොට සැපය දිනන්න ඕනේ. සැපේ දිනන්නේ නැතුව දන් දෙන්නේ කොහොමද? අතහරින්නේ කොහොමද? අතහරින්න නැති හින්දා අතහරින්න නැති කෙනාට අතහරින්න දෙයක් නැහැ. නැති කෙනාට අතහරින්න දෙයක් නැහැ. නැති කෙනා ලබා ගන්න ඕනේ. නැති කෙනාට ලබා ගන්න ලබාගත් දේ දන් දෙන්න පුරුද්ද කියන එක මේ බෞද්ධයාට තියෙන්න ඕනේ. ධර්මයෙන් අපි අන්නේ මාර්ගයයි දැන් ළඟා කරගන්න ඕනේ. ධර්මයේ උපයෝගී කරගෙන අපි සර්ව සම්පූර්ණ මිනිසෙක් බවට පත් වෙන්න මේ කටයුතු සදා ගන්න ඕනේ. අපි අය කියන්නේ ඕක තණ්හාවක්. ඔය තණ්හා සිතුවිල්ලක් ආසාවක් ඔය උපදින්නේ. ගෙවල් දොරවල් ආසාවක් තණ්හාවක්. ගෙවල් දොරවල් ආසාවක් තණ්හාවක් නෙමෙයි. ගෙවල් දොරවල් මිනිස්සුෙකුට තිබිය යුතුයි. මිනිසෙක් නම් සම්පූර්ණ විය යුතුයි. ගෙවල් දොරවල් ඉඩකඩම් තිබිය යුතුයි. ඒවා රැස් කිරීම අවබෝධයෙන් තමයි මේවා එකතු කර ගන්න ඕනේ. ගියක් දොරක් නැති කෙනෙක් ගියක් දොරක් දිනා ගන්න ඕනේ. දිනාගෙන ඒක ඒ මනුස්සයාගේ ආත්මය සම්පූර්ණ කර ගන්න ඕනේ. ගියක් දොරක් නැහැ කියන්නේ පෙර සසරේ අහිමි වීමක්. අහිමි වීමක් නේ අසම්පූර්ණ භාවය. පෙර සසරේ අහිමි වීම. ඒවා සම්පූර්ණ වෙලා නැහැ. හැබැයි ගියක් දොරක් දිනාගත්ත කෙනා සසරේ දිනලා තියෙනවා. ගියක් දොරක් Tamanට වාසස්ථානයක් දිනලා. දිනලා නිසා එයා එතනින් සම්පූර්ණ. ගියක් දොරක් දිනාගත්ත Taman ඒ ගේ දොර අතහරිනවායි කියලා ඉවරලා හිටන් සමහරු අය අතහරිනවා වයසට ගියාට පස්සේ ඉඳවත් තැනක් නැහැ. මං දන් දුන්නා මෝහෙන්මත් වෙලා දන් දෙනවා. මෝහෙන්මත් වෙලා දන් දෙන එක මේ වැඩකට ඇති දෙයක් නෙවෙයි. මෝහෙන්මත් වෙලා Tamanට තියෙන එකම දේ තමන්ගේ ජීවිත පැවැත්ම තියෙන්න ඕනේ. තමාගේ ජීවිතය හෙට මැරෙයිද කියන එක දන්නේ නැහැ. හෙට මැරුණත් අනිද්දා මැරුණත් මරණය උදා වෙනතුරු තමාගේ රැකවරණය තමාට තිබිය යුතුයි. ඒක තමා ප්‍රඥාවෙන් ආරක්ෂා කරගත යුතුයි. මේ ආරක්ෂා කරගන්නවායි කියන්නේ තමන්ගේ කුසගින්දරට ආහාර ටිකක් සදාගෙන ආහාර ගත්තාට මේක තණ්හාවක් ආසාවක් නෙවෙයි. මේකට ලොල් වෙලා පෙරේත වෙලා ගන්න එක නෙවෙයි මම කියන්නේ. ඒක හොඳ නෑ. ආහාර ටිකක් රසට හදාගෙන තමන් ආහාර ලබා ගත යුතුයි. තමාගේ ශරීරයට ආහාර දිය යුතුයි. මොකද තමා ජීවත් වෙන ශරීරයනේ. ඒ වගේම තමයි ගෙයක් දොරක්. ගෙයක් දොරක් තමන්ට තිබිය යුතුයි. ඒක මරණයෙන් පසුව අල්ලාගෙන ඉඳීම නෙමෙයි. අපි මරණය උදාවන තුරු අපේ අරමුණු රැස් කළ යුතුයි. රැස් කරන්නේ මොකද? අසම්පූර්ණ භාවයෙන් මිදෙන්න. සම්පූර්ණ කෙනෙක් වෙන්න රැස් කළ යුතුයි. අපි රැස් කළා ඒවා මරණය මංචකයේදී අරගෙන යන්න චේතනාව නෙවෙයි. අද මම මෙච්චර සම්පූර්ණ වුණා. අද මම මේ තැනින් සම්පූර්ණ මිනිස්සෙක්. මගේ මරණයෙන් පස්සේ මට මේවා මේකෙන් මට පළක් නැහැ.
ඒ අවබෝධ කරගත යුතුයි. නැත්නම් මරණ මංචකයේදී අනේමා රැස් කරපු දේපොළ අනේමා හදාගත්ත ගේ කියලා මරණයටපත් වුණොත් ඒ උපදින්නේ ගෙම්බෙක් වෙලා හරි අර ගෙයි මුල්ලක. ප්‍රේතෙක් වෙලා හරි අර වාට අරක් අරගෙන උපදිනවා. එහෙම තමා සියලු අරමුණු ජයගත යුතුයි. හැබැයි අතහැරිය යුතුයි. මේ ඇල්ලුවදී මෙතනින් අතහරිනවා. තමා නොලබපු දේ අල්ලා ගන්නවා. අල්ලපු දේ අන් අයට දෙනවා. නොලබපු දේ අල්ලනවා. අල්ලපු දේ ඊළඟ කෙනාට දෙනවා. මේක පඩිපෙළක්. සසර දුකින් එතර වෙන තුරාවට ඉහළ මේ පඩිය දිනා ගන්නවා. මේ පඩිය දිනාගෙන ඒ පඩිය භුක්ති විඳිනවා. ඒ පඩිය ඉඩ සදලා ඊළඟට එතෙන්ට නගින කෙනාට ඒ පඩිය ඉඩ දෙන්න ඕනේ. ඒ පඩිය ඉඩ දීලා ඊළඟ පඩියට පාන ගන්න කටයුතු හදා ගන්න ඕනේ. තමා සිටපු පඩිය මේක නම් පළවෙනි පඩිය නම් තමා කටයුතු ඒ පඩියේ භුක්ති විඳලා ඒ පඩියේ ජීවත් වෙන ගම තමා ඊළඟ පඩියට නගින්න කටයුතු සදාගත යුතුයි. මෙන්න මේ තමා ඉන්න පඩියටම නැවතත් උපදින්න කටයුතු කරගන්නවා කියන්නේ නැවතත් ආසාවෙන් ඉන්න පඩියට ලොල් වෙලා කටයුතු කරගන්නවා කියන්නේ එයා ඒකට ප්‍රේතයි. ඒකට පෙරේතයි. ඒක කාටවත් දෙන්නේ නැහැ. තමා හදාගත්ත පඩිය තමා ඉන්න පළවෙනි පඩිය කාටවත් දෙන්නේ නැහැ. මට මගේ පඩිය මේක. මේක මගේ පඩිය. මේක අතහැරලා මට යන්න. එයා සදාකාලිකව තනි පඩියේ. ඒ තනි පඩිය තමයි එයා ජීවත් වෙන්නේ. එහෙම නෙමෙයි. තමා දිනාගත්ත පඩිය ඊළඟ කෙනාට දිය යුතුයි. ඊළඟ ඉහළ පඩිය තමා කටයුතු කරගත යුතුයි. දෙවනි පඩිය ජයගත්ත කෙනා තුන්වෙනි පඩියට කටයුතු කරගත යුතුයි. පහළ පඩිය කෙනාට ඉහළ පඩිය ඉඩ දීලා ඉහළ පඩියට ළඟා වෙන්න නැග ගන්න කටයුතු සදාගත යුතුයි. මෙන්න මේ පඩිපෙළේ මුදුනට යනකොට මුදුන්ම පෙත්තේ ඉන්නවා බුදුරජාණන් වහන්සේ. බුදුහාමුදුරුවෝ. අන්නේ බුදුහාමුදුරුවෝ ගාවට යනකම් අපි මේ ධර්ම අවබෝධයෙන් ඉන්න පඩිය අතහරින්නත් ඊළඟ පඩියට නැග ගන්නත් කටයුතු මේ ධර්මයේ අවබෝධයෙන් ලබා ගත යුතුයි. ගමන් කළ යුතුයි. මෙන්න මේ පඩිපෙළේ යන විදිහ දැනගත්තොත් ඔන්න මේ ධර්මය දැක්කා. පඩිපෙළේ මේ පඩියේ තමා ඉන්න පඩිය දන් දෙන්නත් ඉහළ පඩියට කටයුතු කරගන්න. තමා ඉන්න පඩියට දන් දෙන්නත් ඉහළ පඩියට කටයුතු කරගන්න. අහිමි කරගෙන නෙවෙයි. අහිමි කර ඉන්න පඩියත් සමහරව අහිමි කරගන්නවා මෝහයෙන් දන් දීලා. මෝහයෙන් කියලා දන් දීලා තමන් ඉන්න තැනත් නැති කරගන්නවා. එහෙ ධනත් අවබෝධයක් නැතුව දන් දුන්නත් පළක් නැහැ. ඒ වයින් පළක් නැහැ. ඉන්න තැනත් නැති වෙනවා. අවබෝධයෙන් දන් දෙන්න ඕනේ. ඉන්න තමා ලබාගත් දේ දන් දෙන්න ඕනේ. හැබැයි ඉහළ පඩියකට කටයුතු සදා ගන්න. මේක තණ්හාව නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඉන්නේ මුදුන්ම පඩියේ. බුදුහාමුදුරුවෝ ඉන්නේ ඉහළ තලයේ පඩියක. අනුන්වහන්සේ දෙවි මිනිස් සැප කෙලවර වූ නිර්වාණ ශාන්තිය අවබෝධ කරගෙන උන්වහන්සේ ඉන්නවා අපිට දහම් දේශන. උන්වහන්සේ දහම් දේශනවා බුදුහාමුදුරුවෝ බුදුමග ගමන් කරන්නේ කවුරුන්ද? උන්වහන්සේගෙන් ධර්මය අහන්න මේ ඕනම වෙලාවක පුළුවන්. බුදුහාමුදුරුවෝ ධර්මයේ අපිට මේ විශ්වයේ තියලා තියෙනවා. මේ විශ්වයේ හැමතැනම බුදුදහම තියෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා. ඒවා අහන්න, දකින්න පුළුවන්. මේ බුදුහාමුදුරුවෝ ජීවමානයි. බුදුරජාණන් වහන්සේ ජීවමානයි. මේ ජීවමාන ප්‍රාතිහාර නැති නිසා තමයි මේ මිනිස්සු මේක දකින්න උත්සාහ කරන්නේ. මෝහයෙන් මත් වෙලා. අද ප්‍රාතිහාර කරන්නේ මොකද්ද? මොනවාද? ඒ උන්වහන්සේගේ ආකෘති අරගෙන උන්වහන්සේගේ ආකෘති මවාගෙන උන්වහන්සේගේ රූපයෙන් වගේ පෙනුනේ හිටලා අන්න ඒ වගේ අමුතු
මේ ගමන් මගක් තමයි මේ දැන් හොයාගෙන තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ ගමන් මග ගමන් කරනවා. ගමන් කරපු ගමන් මග මේ විශ්වයේ හැමතැනම මේ ධර්මයේ තියෙනවා. මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඕනේ. ගමන් කරගෙන අර පඩිපෙළේ නගින කෙනා මේ ධර්මයේ දකිනවා. අවබෝධයෙන් අවබෝධයෙන් පඩිපෙළේ නගින කෙනා දකිනවා. ඒ මුදුන් තලයේ ඉන්න බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. අවසානයේ උන්වහන්සේ දහම් දෙසනවා. එතෙන්ට යනකම් මෙන්න මේ කියන ධර්මය තේරුම් නැතුව අවබෝධ කරගන්න. මේ ධර්මය අවබෝධ කරගන්න. මේ ධර්මය අවබෝධ කරගත්තොත් මේ බුදුමග දුකක් කියන දේ දුක තමයි අපිට උරුම. ඒ දුක අතහැර දුකත් අතහරින්න ඕනේ. සැපත් අතහැරගෙන තමා දිනපු දේ අන් අයට දෙනවා. නොදී දිනපු නැති දේ දිනා ගන්න කටයුතු කරගන්න. ඒ කටයුතු කර දන් දීදී දානය කියන්නේ ඒකයි. තමන්ට තියෙන සේසත දන් දීලා අනවබෝධයෙන් මුළු සේසතම දන් දුන්නා මේ රහත් වෙන්න බෑ. මෝහයෙන් මත් වෙන්න එපා කියලා මං අවසාන වශයෙන් එහෙම කිය. තව මේක පැහැදිලි කරන්න ගොඩාක් තියෙනවා. පසු මම පැහැදිලි කරනකම් මම දැන් මේ ධර්ම මේක මේ ධර්ම මෙතනින් අතර කරනවා.